ගයිස් මං ඉන්නේ වෙගාස් ස්ට්‍රිප් එකේ. මම මේ දාගෙන ඉන්නේ වට සීතලයි. ඒකයි මේ බලන්න ලස්සනයි. මෙතන ට්‍රයිබල් චීෆ් වීඩියෝ එකක් එනවා. ඔන්න බලා ගන්න මම කල්ගරයි. මේ වීඩියෝ කරලා දැන් අපි බිලාජේන්ද්‍ර සීෂස් පැලස් එකට යමු. ඒ කොහොමද WWE WrestleMania ප්‍රොමෝෂන් එක තියෙන්නේ කියලා මම පෙන්නන්න. Okay, Tribal Chief Roman Reigns කොහොමද මේ පාර ප්‍රොමෝෂන් එක දෙන්නේ ඩිජිටල් ස්ක්‍රීන් වල. So WrestleMania කිව්වොත් ලොකු ප්‍රොමෝෂන් තමයි දෙන්නේ WWE වල. ඒ වගේ තමයි මේ පාර වෙගස් කිව්වොත් හැපනින් සිටි එක. උලන්ට බලාගන්න මං ෂූට් කරලා තියෙනවා මේ කොහොමද WrestleMania වල ඒගොල්ලන් ප්‍රොමෝෂන් එකක් දෙන්න කියලා. ලංකාවේ WWE ෆෑන්ස් වෙනුවෙන් මේ vlog එක කරන්නේ. WrestleMania මං කිව්ව day 2 එකට තමයි ආවේ. day 1 එකට unfortunately මට එන්න බැරි වුණා. but ඒගොල්ලන් මේ කැසිනෝස් ඊට පස්සේ එක ස්ට්‍රීට් වල WrestleMania ප්‍රොමෝෂන් එකක් දාලා තිනවා. ඒ වගේ ඩිජිටල් ස්ක්‍රීන් වල ප්‍රොමෝෂන් එකක් දුන්නා. ඒ සෙට් එක තමයි මම වීඩියෝ කවර් කරලා තියෙන්නේ. දැන් මම ඕගොල්ලෝ එක්කන් යන්නේ ශීසස් පැලස් හොටල් එකේ. ඒ ඇතුලේ තියෙන ස්ටැචු එකක්. ඒකෙන් දාලා තියෙනවා ටයිටල් බෙල්ට් එක. ඒ සෙට් එක කවර් කරලා ඊට පස්සේ මම එන්න ස්ට්‍රීට් එකට. ඒ ස්ට්‍රීට් එකේ ඩිජිටල් ස්ක්‍රීන් වල කොහමද WrestleMania ප්‍රොමෝෂන් එකක් දීලා තියෙන්නේ කියලා ඔයගොල්ලන්ට මම වීඩියෝ කරලා පෙන්නන්නම්. normally මේ පාර TKO කොම්පනි ගත්තට පස්සේ මේ WWE ලොකු කොම්පනිය ඉන් යට තමයි දැන් තියෙන්නේ. නිසා මාර විදියට ප්‍රොමෝෂන් එකට ඒගොල්ලන් වේදම් කරලා තියෙනවා. අනිත් එක වේගාස් එකේ කිව්වොත් ඉතින් හැපනින් සිටි එකක් නේ. ඔන්න බලාගන්න මේ මං ඉන්නේ හරියට ශීසස් පැලස් හොටල් එකේ ලොබි එකේ. මේ ලොබි එකේ මේ වගේ මැද තියෙන ස්ටැචු එකක් මම පෙන්නන්නම්. ඒ ස්ටැචු එකේ තියෙනවා WWE Universal Title Belt එක දාලා ප්‍රොමෝෂන් පාර WrestleMania 41 එකට. මේ ඉතින් හොටල් වල ඔක්කොම කැසිනෝ තමයි. ගොඩක් ෆෑන්ස්ලා ඇවිල්ලා මෙතන ෆොටෝ අරගෙන යනවා. මේ තියෙන මං කිව්වේ ටයිටල් බෙල්ට් එක දාලා. so මේ පළවෙනි ප්‍රොමෝෂන් එකක් මේ ඔන්න බලාගන්න. okay guys, අපි ඉන්න දැන් ශීසස් පැලස් හොටල් එකේ. මේ තියෙන ප්‍රොමෝෂන් එක යනවා. WrestleMania ටයිටල් බෙල්ට් එක දාලා ස්කැච් එක දාලා hotels වල ඔක්කොම අනිත් කැසිනෝස් රූම්ස් තමයි තියෙන්නේ. ගැම්බලින්ස් so මේ ශීසස් පැලස් හොටල් එකේ තියෙන එක ප්‍රොමෝෂන් එකක්. so ටයිටල් බෙල්ට් එක මේ වගේ ගොඩාක් කැසිනෝස් තියෙනවා, හොටල්ස් තියෙනවා. ඒ ඔක්කොම මේගොල්ලන් ප්‍රොමෝට් කරලා තියෙනවා. බට් මම ඔක්කොමට ගියේ නෑ. මේ ළඟ ඉන්න ටික විතරයි මම කවර් කරගත්තේ. මේ මම ඇතුළේ නේ ඒගොල්ලන්ට වීඩියෝ කරේ. ඒකින්නේ ශීසස් හොටල් ලොබි එකේ එළියේ තියෙන ලොකු ස්ටැචු එක. එතනක් තියෙනවා ටයිටල් බෙල්ට් එක දාලා. ඒ ටිකත් මම ඒගොල්ලන්ට පෙන්නන්නම්. මේ පාර ඩිජිටල් ස්ක්‍රීන් ප්‍රොමෝෂන් එක පට්ටේ විදිහට දීලා තියෙනවා WrestleMania 41 එකට. ඔයගොල්ලන් දන්නවා 17 time ජෝන් සීනා ලාස්ට් ටුවර් එක ෆෙයාර්වෙල් ටුවර් එක. ඒ නිසා ගොඩක් මේ WrestleMania එකට ගොඩක් එක්ස්පෙක්ට් එකක් තිබ්බා. and guys මගේ වොයිස් එක මොකක් හරි ලැන්ග්වේජ් එක අවුලක් තිබ්බනම් sorry. මේක early morning
පොඩි වෝක් එකක් වගේ දැම්ම එතකොට මේ ටික පොඩ්ඩක් ෂූට් කරලා එහෙම යන්න තියෙන අපි. දැන් මේ සීෂස් පැලස් එකේ තියෙන්නේ මේ ඔයගොල්ලන්ට මම පෙන්නුවා WWF රසල්මේනියා ප්‍රොමෝෂන් එක දාලා තියෙන මේ ටයිටල් බෙල්ට් එක. ඊළඟට අපි MGM හොටෙල් එකට මාර ලස්සනයි ඉතින්. මම ෆුල් කවර් එකක් දෙන්නේ මේ රසල්මේනියා එක ඔයගොල්ලන්ට බලා ගන්න වීඩියෝ එක. ශ්‍රී ලංකන් ෆෑන්ස් අපි එන ඊළඟට යමු. තවත් පැතියක් තියෙනවා ඒක නම් මම හොයන්නේ මේ ඒක එළියේ තියෙනවා කියලා ඒ පැතිය කොතනද කියලා. ඒකත් වීඩියෝ කරලා එන MGM එකට දාන්න. क्लब का මේක තව ප්‍රමෝෂන් එකක්. ටයිටල් එක එළියෙන් දාලා තියෙන ස්ටැචු එක ළඟ සේම් හොටෙල් එක සීෂස් පැලස් හොටෙල් එකේ ඉස්සරහ තියෙනවා. අර තියෙන අර ස්ටැචු එක ඉල්ලලා තියෙනවා ටයිටල් බෙල්ට් එක. ඔයගොල්ලෝ මගේ කලින් බ්ලොග් එක බලන්න තියා එයාපෝට් and ප්ලස් වෙගාස් එයාපෝට් and ෆ්‍රීමොන්ට් ස්ට්‍රීට් එකේ කොහොමද ප්‍රොමෝෂන් සෙට් එක කරලා තිබ්බේ කියලා. ඒ ටික මම බ්ලොග් එක දාලා තියෙන බලන්න නැති කට්ටිය එක බලන්න. ඔන්න තව ටයිටල් බෙල්ට් එකක්. හරි මේ සීෂස් ප්ලෑස් හොටෙල් එක ඉස්සරහ තියෙන්නේ. දවස් පාක් රසල්මේනියා වීක් හැපනින්ග්ස් ගියා. මේ ඩේ 2 එකේ මං ඉන්නේ හරියට.
වීඩියෝ කරලා පෙන්නන්නේ කොහොමද ප්‍රොමෝෂන් එක යන්නේ කියලා රසල්මේනියා මේ වෙගාස් වල. ඕකේ. So Vegas කිව්වොත් happenings තමයි මේ ඉන්නේ මම පාන්දර. So එතකොට අපිට මේ වීඩියෝ ෂූට් එක කරනකොට අපිට බලා ගන්න පුළුවන් මේ ඩිජිටල් ස්ක්‍රීන් එකේ තියෙන ප්‍රොමෝෂන් සෙට් එක කොහොමද කියලා. මං යන්නේ එම ස්ට්‍රිප් ස්ට්‍රීට් එකට. ඒ පැත්තේ තියෙන කොහොමද ප්‍රොමෝෂන් එක. ඒකට ඉස්සෙල්ලා බිලාජි හෝටල් එකට ගිහිල්ලා ඒ ලොබි එකේ පොඩි වීඩියෝ සෙට් එකක් කරලා ඕම ඊළඟ රසල්මේනියා ප්‍රොමෝෂන් සෙට් එකට එම යමු. මෙතන තිබ්බස් ලොකු ස්ක්‍රීන් වල ප්‍රොමෝෂන් එකක්. Tribal Chief Roman Reigns. guys අපි දැන් ඇවිල්ලා ඉන්න බිලාජි හෝටල් එකේ. so මේ බිලාජි හෝටල් එකේ අනිතිස්සම මේ ඔබි එකේ තියෙන පොඩි එක්සිබිෂන් එක ෂෝ එකක් වගේ. ඒ වගේ එක සීසන් වල විදියට හදලා තියෙනවා. මේ ගැන වීඩියෝ එකක් දෙන්න යන්න බලන්න. ඊස්ටර් සන්ඩේ එන නිසා මේ ඊස්ටර් මේ කියන්නේ කොහොමද මේ පාර ලස්සනයි. Como real flowers.
तो මේ තියෙන්නේ බිලාජ් හෝටල් එකේ තියෙන ලොබි එකේ තියෙන දැන් යන කොහොමද මේකද කියන්නේ ඒගොල්ලෝ එක සීසන් එකට මේ වගේ ඩිසයින් කරලා තියෙනවා කොළඹ බාඩ ඊස්ටර් නිසා මේක ඊස්ටර් දාලා තියෙනවා මේකවල බිලාජ් හෝටල් වෙගාස් වල රිසල්මෙනිය 2 එක බලන් දාව ඕම මේකත් කොහොමද ගාලා guys මම පාන්දර 5 මාරට ඉන්නේ වේගාස් වල US වල තාම 24 hours alcohol free so බියර් එකක් ගන්න යනවා
වගේ පාන්දර වෙගාස් වල වෝක් එකක් දාන එකත් ඒකත් මාර හත්තල් එකක්. තාම මම හොටල් එකට ගියේ නැහැ. ඊළඟ එක හිතාගෙන ආයේ මැච් එකට යන්න ඕනේ. අනිකට ප්‍රශ්නස් කියන්නේ ඉතින් පෙන්නන්න කොහොමද මේ WWE ප්‍රොමෝෂන් එක පෙන්නන්නේ ෂෝ කරන්න කියලා එක වීඩියෝස් මේ ලීඩීස් වල ඒගොල්ලන්ට බලා ගන්න පුළුවන්. සෝ මේ බලාගන්ඩ තනිකර ෆුල් ඩිජිටල් ප්‍රමෝෂන් මේ පාර දීලා තියෙනවා සුපිරිටම රසල්මේනියකට වේගස් වල. මේ මොකද වේගස් කිව්වොත් තනිකර ෆුල් ස්ක්‍රීන් වගේ තම තියන්නේ නිවියොක් වගේ. සෝ ඒ වගේ මේ ප්‍රමෝෂන් දීලා තියෙනවා පට්ට විදියට. ඒ වගේ හොටෙල්ස් වල එයාපෝට් වල ෆ්‍රී එක ස්ට්‍රීට් වල ඒගොල්ලොන් මේ පාර හොඳ ප්‍රමෝෂන් එකක් තිබ්බ වේගස් වල. ඔන්න බලාගන්න. ඊළඟ පාර රසල්මේනියා ඔයගොල්ලන් දන්න නිව් ඕලියන්ස් එක යන්න යන්නේ. සෝ ඒකත් බලමු රෝමන් විස් රොක් මැච් එකක් තියයිද කියලා. එහෙනම් මම මේ විදිහටම වීඩියෝස් සෙට් එක කරගෙන යන්නම්. ඔයගොල්ලන් බලාගන්න. ඒ වගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා like පාර දාලා support එකක් දෙන්න ප්‍රවේ vlogs එකට. දැන් මෝනිං එක සෝල්රෙඩි නයිට් ෂූට් කරලා ඉවරයි. දැන් මෝනිං එක දැන් යන්නේ MGM හොටෙල් එකේ. ඒ ඇතුළත තියෙනවා ප්‍රමෝෂන් එකක්. ඒ ටිකත් මම වීඩියෝ කරලා පෙන්නන්නම්. සුපිරි ප්‍රමෝෂන් එකක් දීලා තියෙනවා රසල්මේනියාකට. සුපිරි එකක්. ඊට පස්සේ මේ ටික ඉවරුණාට පස්සේ තමයි මං ගියේ මේ ෆෑන් වර්ල්ඩ් එකට. පාක් MGM. කොමරි අපි ජෝන් සීනා 17 time champion වුණා.
සෝ මේ තමයි දැන් MGM මොටල් එක ඉන්නේ මේ ඇත්ල තින ලොබී තියෙන ප්‍රමෝෂණ එක ටයිටල් බෙල්ට් එක මැද ලයින් එක ස්ටැචුව එක මැද දම දාලා තියෙන රසල්මනිය 41 කියලා දාලා ප්‍රමෝෂන් එක මේ සෙට් එක තම තවත් තියෙනවා අපිට ඔක්කොමට යන්න බෑ guys රසල්මනිය 41 ප්‍රමෝෂන් එක යනවනේ ඉගන්නේ ලස් වෙගාස් එකේදී මේ තියෙන MGM කියන ලොකු කැසිනෝ එක ඒකේ ලොබි එකේ මේ වගේ ටයිටල් බෙල්ට් එක දාලා තියෙනවා බලාගන්න බලන්ඩ C4 එනර්ජි ඩ්‍රින්ක් එකකුත් ප්‍රමෝෂණ එකක් දුන්න සුපිරිටම ඩිජිටල් ස්ක්‍රීන් ප්‍රමෝෂණ එක මේ පාර දීලා තියෙන රසල්මේනියාකට එනගයි සොබලන් බලන්ඩ ඇති වීඩියෝ බ්ලොග් එක උලන්ට කැමතින ලයික් පාරක් දාලා ශාපරක් දාලා සපෝට් එකක් ප්‍රවේ බ්ලොග්ස් එකට ඊළඟ බ්ලොග් එක යම්බමු ඊළඟට මං ගියේ ෆෑන් වර්ල්ඩ් එකට ඊට පස්සේ තමයි මං රසල්මේනියා මැච් එක බලන්න ගියේ සෝ මේ සෙට් ඔක්කොම මං කලින් වීඩියෝ ෂූට් කරපු එක දැන් තමයි මම අප්ලෝඩ් කරන්නේ so morning view Vegas and WrestleMania එන අපි තව vlog එකේ සෙට් වෙමු then guys see you bye